අපි මේක ඉස්සෙල්ලාම සුද්ධ කරගෙන කොහොමද හදන්නේ කියලා බලමුද? අපි මේ විදිහට මේක සුද්ධ කරගන්න ඕනේ. මේ පැත්ත මේ විදිහට පිහියක් ගිස්සෙන් කුරුටු ගා. දැන් මේ ටික සුද්ධ කරගෙන ඉවරයි. දැන් අපි මේක හොඳට සෝදගමු. සෝදාගත්ත පිම්මල් ටික උඩා කැබලි වලට ඉරාගමු. මේ විදිහට ඉරාගත්ත පිම්මල් ටිකට නටන උණු වතුර දමා විනාඩි 10ක් පමණ තැම්බෙන්නට හරින්න. දැන් නම් මේ ටික හොඳට තැම්බිලා තියෙන්නේ. අපි මේක හොඳට වතුර ඉවත් කරගමු. තම්බගත්ත බිම්මල් ටිකට අපි ඒකට දානවා ලුණු, තුන පහ කුඩු, මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු. අපි මේ ටික හොඳට මේ ලුණු මිරිස් කුඩු දාලා හොඳට ඒක අනා ගන්න ඕනේ. අපි මේකට තෙල් ටිකක් රත් වෙන්න දාලා රත් වෙච්ච තෙල් ටිකට සුදු ලුණු, හරදි ටික, සම්පෙ ටික, කපාගත්ත ලුණු ටිකක් දාලා අපි මේක පොඩ්ඩක් තෙලෙන් බැඳින්න හරිමු. ටික බැඳුනට පස්සේ අපි ඒකට කෑලි මිරිස් ටිකක් දාලා පවලම් කරගෙන අපි මික්ස් කරගත්ත බිම්මල් ටික අපි දැන් මේකට එකතු කරගන්න යන්නේ. අපි මේකට වතුර ටිකක් දාලා විනාඩි 10ක් විතර වහලා තැම්බෙන්න තියමු. මේක තැම්බිලා තියෙන්නේ. අපි එකට පොල් කිරි ටිකක් දාලා හිඳෙන්න හරිමු. අපේ බිම්මල් කරිය එක නම් හැදිලා ඉවරයි. මේ පැය භාගයකට පස්සේ තමයි මේ අපි ඔක්කොම දාලා දැන් මේක පොල් කිරිත් හිඳලා ගානට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් මේක පිටෙන් බිමට ගමු. අපි හදාගත්ත ඌරු බිම්මල් කරිය තමයි මේ. ඉතින් ගොඩාක් රසවත් ආහාරයක් තමයි මේක. ගොඩක් අපි සැරට හැදුවේ නෑ.
මේක ඕන නම් සැරටත් හදන්න පුළුවන්. ඩෙවල් වගේ හදන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට කැමති ආකාරයට හදන්න පුළුවන්. ඉතින් අපි මේක දැන් රස බලමු. ඉතින් යාළුවනේ මේ වගේ නිස්කලංක පරිසරයක තවත් දවසක අපි රසවත් කෑමකින් හමු වෙමු.